හරි යාළුවනේ අපි දැන් හදන්න යන්නේ පරිමිතිය පාඩමේ 1 2 අභ්‍යාසෙත් පළවෙනි ප්‍රශ්නෙට අදාළ තුන්වෙනි අණු කොටස. මේකෙදි මෙන්න මෙහෙම වෘත්ත ඛණ්ඩයක් දීලා තියෙනවා. අංශක 60ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක් 21 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා මේකේ ආරය. අපිට මුලින්ම කරන්න තියෙන්නේ චාප දිග ගණනය කරගන්න. චාප දිග සමාන වෙනවා 360න් කෝණය 60යි ගුණ කිරීම 25r. මෙතෙන්දී සුළු කරලා ගත්තොත් 60ට 60 ඒවා 1යි 360ට 60 ඒවා 6යි දෙකේ 1යි 6ට 2 ඒවා 3යි 5r යට ඉතුරු වෙනවා 3. දැන් 5 වෙනුවට අගය ආදිශ කර ගන්නවා 22 බෙදීම 7යි r වෙනුවට අගය ආදිශ කරනවා 21යි බෙදනවා 3යි 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි 3ට 3 ඒවා 1යි මේ 3ට 3 ඒවා 1යි. එතකොට පිළිතුර එනවා සමානයි 22 සෙන්ටිමීටර කියලා. දැන් මේකට දාලා පරිමිතිය හොයා ගන්නවා නම් 22ට 21 ආරයවල් දෙකක් එකතු කරන්නයි තියෙන්නේ. පරිමිතිය සමානයි චාප දිග එකතු කිරීම ආරය වගේ දෙගුණයක්. එතකොට චාප දිග 22යි දෙවරක් 21 සමානයි 42යි. පිළිතුර ගන්න පුළුවන් 2යි 2යි 4යි 4යි 2යි 6යි 64යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ බලා ගන්න පුළුවන්.